everyone. මම තමයි මේ ගෙදර ඉන්න අලුත්ම දඬුවරියා. මේ ඉතින් මාව බය කරන්න කියලා කොහාටද මන්ද එක්කන් ගියානේ. හිතේ ඇති මම බය වෙයි කියලා. බය නෑ නම් තමයි. හැබැයි ඉතින් මම මේ බලන්න මම මේ කොහාටද ආවේ කියලා. අයියෝ පොඩි පෙලක් නේද? මම හොඳටම මෙතනට නම් බයයි යන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර මගේ ප්‍රියතම යාළුවා කිටි කොටා. ඉතින් මෙයා එක්ක තමයි මං හැමදාම සෙල්ලම් කරන්නේ. මගේ වැඩේ ඉතින් මෙයාව හපන එක තමයි හැම වෙලේම. පන්නකන ගිහිල්ලා අපල දානවනේ. ඔයාලා මගේ වීඩියෝ බලන්න ආසද? ආසයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් මට මුව පේන්නේ හැම වෙලේම මස් කට්ටක් වගේ. මොකද මගේ ප්‍රියතම ආහාරය තමයි මස් කටු කියන්නේ. ඉතින් මම මුව හැම වෙලේම මස් කට්ටක් විදියට හපනවා. වෙලාකට මම දෙන දසවදේ ඉවස ගන්න බැරුව කිටි දවස් ගණන් අප ගෙදර ඉන්නෙත් නැහැ අනේ. ඒ තරම් මං එයාව හපනවනේ. හැබැයි එයා මට ආදරේ. එයා මට මොනවත්ම කරන්නේ නැහැ හැපුවට. පොඩි සැරපාරක් දානවා මියාව් මියාව් ගගා. ඊට පස්සේ ඉතින් එහාට මෙහාට දෝන එක තමයි එයා කරන්නේ. මම ඉතින් එයාගේ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා හපනවා. මේ තියන්නේ ඉතින් මගේ ටී ටයිම් එක. මම ඉතින් ගොඩක් වෙලාවට චොක්ලට් බිස්කට් කන්න තමයි ආසම. හැබැයි ඉතින් මෙයාලා මට පැණි රස වැඩිය දෙන්නේ නැහැ අනේ. ලේද හැදේ කියලා. අයියෝ බලන්නකෝ අනේ. ඔන්න දෙන්න මෙහාට කෝලම් කර ඉන්නතු. මට කම්ම. මේකට තමයි කියන්නේ බලු හිංසනය කියලා. බිස්කට් දීමේ රැවටියාව. මට දැඩි පියවර ගම්ම එනවා මෙන්න මේ වැඩේට නම්. ඕක දෙන්න මෙන්න මෙහාට කන්න. ඒක පොත්ත රසයි අනේ. මම මේ ෆස්ට් ටයිම් තමයි චොක්ලට් බිස්කට් එකක් කෑවේ. කොහෙද ඉතින්? අපේ මෙහා කෑවොත් තමයි අපිට හොඳ නැහැ කියන්නේ. මෙයාලා කනකොට හොඳයි. ඉස්සෙල්ලා නම් ලෝභකමට භාගය දුන්නේ. දැන් නම් බිස්කට් එකක්ම දෙන්න වගේ හදන්නේ. කොහොමයි ට්‍රයි එකක් දීලා ගන්න තමයි තියෙන්නේ. දෙන්නේ නැහනේ. අපනවා. ෆයිනලි තෝ බිස්කට් එකක්ම හම්බ වුණා කන්න. මම නම් හිතන්නේ මේක දිව්‍ය ලෝකෙන් ආව දිව්‍ය බොජුම් එකක් වගේ. හරිම රසයි. Okay friends, ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. Bye bye. පරිස්සමින් ඉන්න ඕනේ.